තෙරුවන් සරණයි වගේ දරුවෝ හැමදෙනාටම අපි අද කතා කරන්නේ තරඟ කිරීම පිළිබඳව. තරඟ කිරීම. මේක හරිම කාලෝචිත මාතෘකාවක් කියලා මට හිතුණා. හේතුව තමයි මම දකිනවා ගොඩාක් දරුවෝ කිසිම හේතුවක් නැතුව පුදුමාකාර විදිහේ තරඟයකට නතු වෙලා ඉන්නවා. මේකේ තියෙන උග්‍රකම තමයි මට දැන් මේ දවස්වල පේන දෙයක් තමයි මාව අනුගමනය කරන දරුවොත් හොඳම අනුගාමිකයා වෙන්න තරඟ කරනවා. හරියටම මේ ශක්ති විද්‍යාව නිවැරදිව අවබෝධ කරගත්ත කෙනා කියලා පෙන්වන්න තරඟ කරනවා. ඊළඟට හරියට එයාගේ ජීවිතේට මේ ශක්ති විද්‍යාව නිවැරදිව මේ මම ලබා දීලා තියෙන ශක්ති සංග්‍රහ හරහා මැජික් පොත් හරහා එයාගේ ජීවිතේ ලස්සන කරගත්ත එක පිළිබඳව එයාගේ තියෙන මාන්නය පෙන්වන්නත් සමහර දරුවෝ තරඟ කරන ස්වරූපයක් පේනවා. දැන් දරුවෝ දන්නවා මේ ශක්ති සංග්‍රහ කියන්නේ මොනවද කියලා. ශක්ති සංග්‍රහ ඇත්තටම මම මේකට කියන්නේ මුදල් ශක්ති සංග්‍රහ කියලා. ඕනම මිනිසෙකගේ ජීවිතයට අවශ්‍ය කරන මූල්‍ය ස්ථාවරත්වය හරියට ලැබෙනවා කියන්නේ එයා හරියටම මේ සබාධමේ ශක්තිය ආකර්ෂණය කරනවා කියන එක. එතකොට මේ සබාධමේ ශක්තිය හරියට ආකර්ෂණය කරන කෙනාට මුදල් නොනවත්වාම ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේම එයා කවුරු හරි දරුවෙකුගේ ජීවිත ගොඩාක් ලොකුවට ගැටලු වලින් පිරීලා තියෙනවා නම් මේ ගැටලු වලින් පිරීලා තියෙන හේතුව මොකද්ද පුතේ? එයාගේ ජීවිතේ එයා නිවැරදිව බල ගන්වල නැහැ. බල ගන්වලා තියෙනවා නම් කවුරු හරි දරුවෙක් හරි විදියට තමන්ගේ ජීවිතේ කිසිම විදියකින් එයාට ගැටලුවක් ඇති වෙන්න බෑ. එතකොට මේ මුදල් ශක්ති සංග්‍රහ හරහා පළවෙනියටම මම දරුවන්ට කියා දෙන්නේ මූල්‍ය ස්ථාවරත්වය ලබා ගන්න. හරිද? එතකොට මේ මූල්‍ය ස්ථාවරත්වයට අමතරව හරි විදිහට තමන්ව බල ගන්නවලා තියෙනවා නම් සියලුම ගැටලු වලින් නිදහස් වෙන්නට දරුවන්ට හැකියාව ලැබෙනවා. ඒත් එක්කලාම ප්‍රභාමත් ජීවිතයක් ගත කරන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. එතකොට මේක තමයි මම දරුවන්ට මුදල් ශක්ති සංග්‍රහ 12ක් තියෙනවා. මේ 12 හරහා මම දරුවන්ට කියා දෙලා තියෙන්නේ මෙන්න මේ ගමන හරියට යන විදිය. එතකොට මේ මුදල් ශක්ති සංග්‍රහ ටික දරුවෝ හරියට කියවන්නට ඕන. ඒ කියන්නේ පළවෙනි ශක්ති සංග්‍රහව, දෙවෙනි ශක්ති සංග්‍රහව 3 4 ওই විදිහට ගිහිල්ලා 12 වෙනකම් පිළිවෙලට කියවන්නට ඕන. මේවා නම් කරලා තියෙන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියලා දෙසැම්බර් වෙනකන් දීලා තියෙනවා. මේ ටික පිළිවෙලට කියවනකොට තමන්ගේ ජීවිතයේ මූල්‍ය ස්ථාවරත්වයෙන් බල ගන්වා ගන්න විදියයි, තමන්ගේ ජීවිතයේ තියෙන ඕනෑම ගැටලුවක් විසඳ ගන්න විදියයි ඔයා න්‍යායාත්මකව, ශක්ති විද්‍යාත්මකව දැනගන්නට පටන් ගන්නවා. ඒත් එක්කම ඒව ඔයාගේ ජීවිතයට වැඩ කරන්නට අවශ්‍ය කරන මනෝභාවය, මේකට අපි කියනවා භාව චිකිත්සනය කියලා. මේක හරීම අත්‍යවශ්‍ය දෙයක්. මේ භාව චිකිත්සනය, මේ භාව චිකිත්සනය මිනිසෙක්ගේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ පුතේ ඔයා ඍණාත්මක මනෝභාවයක ඉඳලා මේ ශක්ති සංග්‍රහ කියුවට ඔයාලට ජීවිතේ එක හරියටම එන්නේ නැහැ. ඒ කියන්නේ හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ භාව චිකිත්සනය සිදු කරලා නිවැරදිව ඉහළ ශක්ති පරාසයක සුසර වෙන්න පටන් ගන්නට ඕන. ඉතින් මේ දෙක හරියට සමගාමීව කියවන්න කියන්නේ ඒකයි භාව චිකිත්සනය සඳහා මම දරුවන්ට දීලා තියෙන මැජික් පොත්. එතකොට මේ මැජික් පොත් ඔයා 7ක් දීලා තියෙනවා. මේ මැජික් පොත් 7 ඔයා කියවන ගමන් තමයි මේ ශක්ති සංග්‍රහ 12 කියවන්නට ඕනේ. එතකොට ඔන්න ඔයාගේ ජීවිතය හිතා ගන්න බැරි විදියට බලගැන්වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් මේ විදියට මේ යථාර්ථය මම මේ කියා දෙන මේ මාර්ගෝපදේශනය තුළ ජීවිතය හරි විදියට අරගෙන යන දරුවන්ට කිසිම විදියකින් මේ තරඟ කිරීම එන්නේ නැහැ. හැබැයි සමහර දරුවෝ ඉන්නවා
ඒගොල්ලන් මේ ශක්ති සංගරාත් කියවනවා මේ මැජික් පොත් ටිකත් කියවනවා. හැබැයි ඒගොල්ලෝ හරීම ඍණාත්මක මනෝභාවයන් වල ඉන්න දරුවෝ ඉන්නවා. ඊළඟට සමහර දරුවෝ මේ මැජික් පොත් සහ ශක්ති සංගරා කියවන්නේ නැහැ. ඒගොල්ලන් මේ වීඩියෝ විතරක් අහනවා. එතකොට ඒගොල්ලන් දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ කොයි විදිහට හසුරවන්නට ඕන කියලා. සමහර දරුවෝ හිතනවා ස්තුතිවන්ත වුණාම විතරක් ඇති කියලා. සමහර දරුවෝ හිතනවා මේ දරුවන් හිතන දේවල් මම මේ කියන්නේ. සමහර දරුවෝ හිතනවා භක්තිමත් භාවයේ පෙන්නුවොත් ඇති කියලා. මේ භක්තිමත් භාවයේ පෙන්නනවා කියන එක හරිම වැරදි දෙයක්. භක්තිමත් භාවය කියන්නේ තමන්ගේ හදවතට දැනෙන දෙයක්. ඒක තමන්ගේ හදවතින්ම එන්නට ඕන. එතකොට මේ භක්තිමත් භාවයේ පෙන්වන්නට දරුවෝ තරඟ කරනවා මම දැකලා තියෙනවා. කොහොමද භක්තිමත් භාවයේ පෙන්වන්න තරඟ කරන්නේ? ඒගොල්ලන් ලොකු දිග වචන ලියලා භක්තිමත් භාවයේ පෙන්වන්න උත්සාහ කරනවා. සමහර දරුවෝ ව්‍යාජ විදිහට සතුටු පණිවිඩය වන්දත් උත්සාහ කරනවා. ඒකට හිතනවා ඒගොල්ලන් හරියට අභ්‍යාස කරනවා කියලා හිතනවා ඇති කියලා. සමහර දරුවෝ එකිනෙකාත් එක්ක තරඟ කරනවා භක්තිමත් භාවයේ පෙන්වන්න. හිතන්නේ එක දරුවෙක් ලියනවා කියලා ස්වාස්ති සිද්ධම් කියලා. එතකොට ස්වාස්ති සිද්ධම් කියන එක තව ටිකක් ලොකු කරලා මොනවා හරි කරලා ලියන්නත් සමහර දරුවෝ උත්සාහ කරනවා. ඉතින් මම දකිනවා දැන් මේ අනුගාමික දරුවන් අතර තරඟ කිරීමක් මම දකිනවා. මම ඒවට කිසිසේත්ම කැමති නෑ. මේක නෙමෙයි මම ඔයාලට මේ පෙන්නන මාර්ගෝපදේශනය. එතකොට ඔයගලන්ට මේ පෙන්වන්නේ නිවැරදිව ගමනක් යන්න. ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දෙද්දී ඒකට ඔයාගේ ජීවිතය භක්තිමත් කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමට තමයි මේ මම ලියන හැම අකුරක්ම. ඔයගලන්ට ওই පේජ් එකේ දකින හැම අකුරක්ම මම මේ කතා කරන හැම වචනයක්ම හේතුපාදක වෙන්නේ. මම බොරුවට ලියන්නේ නැහැ. මම බොරුවට කතා කරන්නේ නැහැ. මම ඔය මොනවාද අතිශෝක්තිය ඒව පාවිච්චි කරන්නේ නැහැ. ජීවිතේ හරියට තේරුම් ගත්තාම අපිට කවදාකවත් කිසිම දෙයක් තරඟ කිරීම සඳහා යොදා ගන්න හිතෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ තරඟ කිරීමේ තියෙන භෞතික සහ ශක්ති විද්‍යාත්මක පැතිකඩයන් ගැන මම චුට්ටක් කියන්නම්. ඒකත් ඔයගලන්ට හරි වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තාම ඒ මිනිසයාට ගෝචර වෙන රාමුවක් තියෙනවා. මෙන්න මේ රාමුව ඇතුලේ තමයි මිනිස්සේ හැමතිස්සෙම වැඩ කරන්නේ. ඒ කියන්නේ එයාගේ ඔෆිස් එකේ අය වෙන්නට පුළුවන්, එයාට පේන අය, එයා අනුගමනය කරන අය, එයාට ඉන්ට්‍රෙස්ටින් වෙන එක ශේෂ්ත්‍ර පිළිබඳව එයා අනුගමනය කරන අය. ඒ වගේ ඔයාගේ ජීවිතේ ඔයාට ફોකස් වෙන, කියන්නේ ඔයාට මේ පේන දේවල් ගැන, ඊළඟට ඔයාට ඇහෙන දේවල් ගැන ඔයාට තියෙනවා යම්කිසි විදියක රාමුවක් ඔයා හදාගෙන. ඔයාගේ ජීවිතේ පිරලා තියෙන්නේ අන්න ඒවයි. දැන් ඒකටම අයිති වෙන ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරන අය, එකට වැඩ කරන අය, ඔයාගේ බැච් එකේ අනිත් අය, ඔයාගේ දරුවා යන පන්තියේ දරුවෝ ටික, ඊළඟට තව තියෙනවා අසල්වැසියෝ, ඔයා ගනුදෙනු කරන අසල්වැසියෝ, මේ ඔක්කොම ඔයාට අයිති. ඉතින් මේ ඔක්කොම ගැන ඔයාට යම්කිසි අවබෝධයක් තියෙනවා. දැන් හිතන්නකෝ ඔයාගේ අසල්වැසියෙක් අරගෙන එනවා කියලා මෙන්න මේ විදිහේ ටීවී එකක්, මෙන්න මේ සයිස් එකේ ටීවී එකක් අරන් එනවා යා. එතකොට දැන් ඔයාට ඒක පේනවා. ඇයි ඔයා එයත් එක්ක ගනුදෙනු කරනවානේ. ඔයාට ඒක පේනකොට ඔයා මොකද කරන්නේ? දැන් ඔයාට ඔයා ගැන ඔයා ඇති කරගන්නවා අර ස්වයං සංසන්දනයක් ඇති කරගන්නවා. අනේ මට නැහැ නේම ටීවී එක, මටත් ඕනේ වගේ ටීවී එක. අන්න ඒ විදිහට ඔයා මේක දැකලා ඔයා මේක ඔයාගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කළා. ඔයා අරගෙන යනවා. ඔයාටත් මෙන්න මේ වගේ ටීවී එකක් අවශ්‍යයි කියන මානසිකත්වයට. ඔයා ඒකට යන එක තමයි ඔයා මේ තරඟ කිරීම තුළ කරන්නේ. එහෙම කරන්න ගිහලා ඔයා මොකද කරන්නේ? දැන් ඔයා උඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ ස්ට්‍රෙස් වෙලා මෙන්න මේ ටීවී එක ගන්න ඔයා මුදල් එකතු කරන්න පටන් ගන්නවා. ඔයා ඒකට අවශ්‍ය කරන මුදල් ටික ගොනු කරන්නේ ඔයා අවශ්‍ය කරගෙන. සාමාන්‍යයෙන් හරියට ශක්තිය ආකර්ෂණය කරන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන්න පටන් අරගෙන ඔයාට යම්කිසි විදිහේ මේ එක විදිහේ ගෝල්ස් වලට ඔයා යන්න උත්සාහ කරනවා කියන්නේ ඔයා අවශ්‍ය කරගන්නවා. එතකොට ඒ ෂය කිරීම තුළ මහන්සි වෙලා වැඩ කිරීම සිදු කරන්නට උන අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ටික ලබා ගන්න. ඉන් එහාට
ඔයා ජීවිතේ මේ භෞතිකමය දේවල් වලට ෂෙයා කරනවා කියන්නේ ඇත්තටම ඔයා ඔයාගේ කාලේ නාස්ති කරගන්නවා. ඔයාගේ සැනසීම නැති කරගන්නවා. ඔයා ස්ට්‍රෙස් වෙනවා. එතකොට මේවට තමයි ඔයා මේ කාලේ නාස්ති කරන්නේ. ඉතින් ඒ විදියට ඔයා මේ ගෝල් එක සපුර ගන්න තරඟ කරනවා. එතකොට මගේ දරුවන්ට තේරෙනවද මේකෙන් ඔයා හාම්ෆුල් කරගන්නේ? එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට ගැටලුවක් හානිකරභාවයක් කරගන්නේ ඔයාටමයි කියලා තේරෙනවද? ඒක නුසුදුසු දෙයක්. ඒ විදිය වෙන්නට එපා. ඔයාට තේනවා නම් ටීවී එකක් ඔයාට ඒකෙන් බලන්න පුළුවන් නම් අනේ පුතේ කිසිම විදියකින් අර හීනමානය. මෙතන ලොකුම ප්‍රශ්නේ තමයි හීනමානය කියන එක. මේ හීනමානය ඇති කරගන්න නැතුව ඔයා ඒක පාවිච්චි කරන්න. ඊළඟට සමහර දරුවන් මම මේ දකින මගේ දරුවෝ අතර මම දකින දෙයක් සමහර දරුවෝ ඉන්නවා. එයාලා ලියනවා. එයාලා මේ භක්තිමත් භාවයේ පෙන්වන්නේ හදවතින් නෙමෙයි. හදවතින් භක්තිමත් භාවයේ පෙන්වන දරුවන් මම හොඳට දන්නවා. ඒගොල්ලන් මට දැනෙනවා. ඒගොල්ලන්ට කිසිම චකිතයක් නැහැ. ඒගොල්ලන් හරි නිහඬයි. මගේ සූර්ය දරුවන් ඉන්නවා ප්‍රබල කෝටිපති වරම් ලබාගත් දරුවෝ හරි නිහඬයි. එයාලා අවශ්‍ය වෙලාවට විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ සතුටු පණිවිඩ එවනවා විතරයි. ඒක විතරයි සිදු කරන්නේ. සමහර දරුවෝ ඔයගලන්ට පේන්නේත් නැහැ. මේ පේජ් එකක ලියන්නේවත් නැහැ. ඒගොල්ලන් ඒක කරන්නේ නැති. ඒගොල්ලන් ලියන්නේ තෙරුවන් සරණයි. හරි ස්වාස්ති සිද්ධම් හරි. එච්චරයි ලියන්නේ. හැබැයි ඒගොල්ලෝ තමයි ප්‍රබලව මේ සතුටු පණිවිඩ එවන දරුවෝ. හේතුව තමයි ඒගොල්ලෝ දන්නව තමන්ගේ ජීවිතය හසුරවන්නට ඕන විදිය. ඒගොල්ලන්ට තරඟ නැහැ. ඒගොල්ලෝ හරි විදියට තමන්ගේ මාර්ගයේ යනවා. හැබැයි සමහර දරුවෝ ඉන්නවා හරියට මූල්‍ය ආකර්ෂණය සිද්ධ කරන්නේත් නැහැ. ඒගොල්ලන් හරි විදියට මේ ශක්ති සංගරා ෆලෝ කරන්නේ නැහැ. සමහරු 1යි 2යි කියවලා තියෙන්නේ ඔක්කොම දන්නේ නැහැ. ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ භක්තිමත් කියලා විතරයි. පුතේ මේ භක්තිමත් භාවය කියන්නේ හදවතට දැනෙන දෙයක්. ඒක හදවතින් ඉන්නට ඕන දෙයක්. එහෙම නැතුව ඔයා ලියන වචන වලින් ඔයා ලියන වචන වල තියෙන තේරුම් වලින් කිසිම විදියකින් ඔයාට භක්තිමත් භාවයක් පෙන්වන්න බෑ. ඒක අව්‍යාජ දෙයක් වෙන්නට ඕන. භක්තිමත් භාවයේ ව්‍යාජ වෙන්න හොඳ නැහැ. ගොඩාක් ලියලා බොරුවට ලියන දරුවන් ගැන මට කිසිම පැහැදීමක් නැහැ. එක වචනයක් ලියන්නේ නැතුවත් හදවතින් භක්තිමත් භාවයේ තියෙන හරියට ජීවිතේ මූල්‍ය ස්ථාවරත්වයෙන් බලගන්න දරුවන් ගැන තමයි මගේ පැහැදීම තියෙන. මට ඒගොල්ලන්ව දැනෙනවා. ඉතින් ඒගොල්ලන්ටයි මගේ ආශිර්වාදය ලැබෙන්නේ. ඉතින් මම දකිනවා දැන් හිතන්නකෝ එක දරුවෙක් ලිව්වා කියලා ස්වාස්ති සිද්ධම් කියලා කමෙන්ට් එකක් විදිහට. ඊට පස්සේ අනිත් දරුවෙක් ඒකට උත්සාහ කරනවා අර තව ටිකක් වැඩියෙන් ලියන්න. ඒ වගේ හිස් වැඩ. ඒවට අපි කියන්නේ හිස් වැඩ කියලා. ඒව ලියලා වැඩක් නැහැ. ඒවයින් පළක් නැහැ. හොඳ වෙන්නට ඕන ඔයාටමයි. ඔයාට දැනෙන්නයි හොඳ වෙන්නට ඕන. ඔයාගේ තියෙන පීඩනයේ චකිතේ නැති වෙන්නයි ඔයා කරන්නට ඕන. දැන් මේ විදිහේ දරුවන් කීප දෙනෙක්ම මේ තරඟකාරී භාවය, ඒ කියන්නේ ඒගොල්ලන් හොඳ විදියට මේ ශක්ති විද්‍යාවේ නිරත වෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන දරුවන් මට පේනවා. ඒ දරුවන්ට මට මතක් කරන්නට ඕන මේ හැම අපි කියන්නේ හිස් වැඩ නවත්තලා හරියට මේ ශක්ති සංගරා සහ මැජික් පොත්වල කියා දීලා තියෙන මේ හැම දෙයක්ම ජීවිතයට එකතු කරගෙන හරි විදියට, ඒ කියන්නේ හරි ශක්තිමත් විදියට ඔයාගේ ජීවිතේ හදාගන්න. දැන් සමහර දරුවෝ ඉන්නවා ඒකලන් තරඟ කරනවා කියන්නේ සමහර වෙලාවට මේ වැඩකටම නැති දේවල් වලට. අනිත් එක දැන් මෙතෙන්දි මම තව දෙයක් දකින්න දෙයක් තමයි මේ තරඟ කිරීම තුළ ඔයාට තේරෙන්නේ නැතුව ඇති පුතේ. ඔයා තරඟ කරන්නේ ඔයාව ෂය කරගෙන පළවෙනි එක. ඊට පස්සේ තරඟයෙන් ඔයා දිනුවා හරි පෙරදුනා හරි తాවකාලිකයි. තරඟය අයින් කරලා ඔයාගේ හිතට එකඟව අත්‍යවශ්‍ය දේවල් සිදු කරගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක තමයි ලස්සනම දේ මේ ලෝකේ තියෙන. ඉතින් කාටවත් ફોකස් කරන්න යන්න එපා. කවුරුත් අර අපි කියන්නේ කාගේවත් දේවල් ඔයා කරන්න යන්න ඕනේ. ඔයා හරිම නිහතමානීව, ඔයා හරිම සුබවාදීව, හරිම පිරිසිදුව ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඔයාට කවදාකවත් එහෙම වුණොත් වරදින්නේ නැහැ. ඉතින් මේක මගේ දරුවෝ හොඳට තේරුම් ගන්නට ඕන කාරණයක්. ආයේ කිසිම විදියකින් මට මාව ෆලෝ කරන මම මේ කියා දෙන මේ ශක්ති සංගරා සහ මැජික් පොත් බලන මගේ දරුවන්ගෙන් මේ විදිහේ ඍණාත්මක දේවල් දකින්න මම කැමැත්තක් නැහැ.
ඊළඟට මේ පටු අරමුණු ඔස්සේ මේ විදිය උතුම් මේ මම ලබා දීලා තියෙන මේ උතුම් මාර්ගෝපදේශනය කිසිම දරුවෙක් අවභාවිතා කරන්නට එපා. මම හැම වෙලාවෙම මේ මාර්ගෝපදේශනයේ පිළිපදින දරුවන්ව නිතරම උත්සාහ කරන්නේ පෙන්වන්න නැතුව තියන්න. මොකද ඒකත් හොඳ නෑ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ හැමදේම මොකටද අපි ඒක කාටවත් පෙන්වන්නේ මම මෙහෙම තමයි වෙන්නේ හිම වෙන්න ඕනේ. ඒක නිසා තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව දරුවන් හරි විදියට සැලකිලිමත් වෙන්නට ඕන. කටයුතු කරද්දී හරි විදියට කටයුතු කරන්නට ඕන. පටු අරමුණු, පටු ලාභ උදෙසා සමහරවිට මේ දැන් මේ Facebook වල මොනටයිසේෂන් එහෙම තියෙන නිසා සමහර දරුවෝ ඒ විදියේ දේවල් වලටත් ඒවා යොමු වෙනවා මට පේනවා. ඉතින් එහෙම දකිනකොට මම ඇත්තටම සමහර වෙලාවට මේ තරඟ කිරීම පිළිබඳව කලකිරෙනවා. දරුවෝ එකිනෙකා තරඟ කරන්න ඕනේ නැහැ. ඔක අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා හරි විදියට ඉගෙන ගත්තට පස්සේ ඒ අය අතර තරඟ තිබුණා කියලා. එහෙම වෙන්න එපා. ඒ නිසා මම කිසිම දරුවෙකුට ඒවට අවසර දෙන්නෙත් නැහැ. ඒ දේවල් ජනගත කිරීම කරන්නවත් මම අවසර දීලා නැහැ. එහෙම කරනවා නම් ඒ දරුවා ඒක හරි විදියට කරන්නේ නැති දරුවෙක් කියලා මතක් කරන්නට ඕන. ඒ වගේම තරඟ කිරීම නැතුව ජීවිතේ කිසිම වෙලාවක තරඟ කරන්න එපා. තමන්ට උරුම දෙයක් තියෙනවා. මේ සබාධම තමන්ට ලබා දීලා තියෙන දෙයක් තියෙනවා. ඒ තුල ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා හරි ලස්සනට ජීවිතේ ඔයාගේ ජීවිතේ භාග්‍යවන්ත කරගන්නට පුරුදු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. කිසිම විදියකින් තරඟ කිරීම ඇතුලේ ඔයාගේ ජීවිතේ නිවෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ තවත් ස්ට්‍රෙස් වෙනවා. ඔයාට නැති කරදර ඇති වෙන්න පටන් ගන්නවා. ඒක හොඳට මතක තියාගන්න. හරි මගේ පුතේ. එහෙනම් මම හිතනවා හරියට ඔයා මේ කියපු දේවල් ටික තේරුම් ගන්න ඇති කියලා. ඒ වගේම මේ මැජික් පොත් 7ත් ඒ වගේම මේ ශක්ති සංග්‍රහ 12ත් හැම දරුවෙක්ම ලබා ගන්න සහ මේ ටික කියවලා තමන්ගේ ජීවිතේ හරි විදියට ගන්න. ඊට අමතරව මම දරුවන්ට ලබා දෙලා තියෙනවා මූල්‍ය ශක්තිය හරියට ආකර්ෂණය කරන්න බැරි දරුවෝ ඉන්නවා. හරියට චිත්ත රූපමවන්න බැරුව. ඒගොල්ලන්ට චිත්ත රූපම හැවීමේ කෙටිපාඩම් මාලාව ලබා දීලා තියෙනවා. ඒ වගේම රෝග නිවාරණය සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා ගන්න දරුවන්ට මම රෝග නිවාරණයට ශක්ති විද්‍යාව භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේකේ රෝගය සුවපත් වෙනවා නෙමෙයි. රෝගයට බලපාපු ශක්තිමය ගැටලු ටික निराकरणය කරගෙන ඒ රෝගය සුවපත් කරගන්න ඔසු සලස ගන්න ඒකට අවශ්‍ය කරන හරි මාර්ගය තුල ගිහිල්ලා රෝගේ නිට්ටාවටම සුව කරගන්න ඒ වෙදදුරුවරු හොයාගන්න ඒ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නවට හැකියාව ලැබෙනවා. ඒකට හැම දෙයකම ශක්තිමය විදියට අපි මේ ගැටලුව විසඳගත්තාම මේ ගැටලුව නිර්මාණය කරන දේ ඉවත් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒක හරියට තේරුම් අරගෙන දරුවෝ කටයුතු කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම මේ කියන දේවල් පිළිපදින්නට හිත නොදෙන දරුවන්ට මතක් කරන්නට ඕන. දරුවන්ට ඒවා පිළිපදින්නේ හිත දෙන්නේ භක්තිමත් භාවය. හරිම අව්‍යාජව මම මේ කියන දේවල් කියන භක්තිමත් භාවයේ තියෙනකොට ආදරෙන් මාත් එක්කලා බැඳලා ඉන්නකොට ඔයා වෙන පටු අරමුණුත් එක්කලා ඉන්නවනම් ඔයාට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් මගේ පුතා මගෙන් අයින් වෙන්න ඕනේ. මං කියන දේ අහන්න නැතුව ඉන්නට ඕනේ. මං කියන දේ අහන්න නැති අයත් එක්කලා ඒ කියන්නේ ඒගොල්ලන්ට මගේ ඒ ආශිර්වාදයේ ඒ මම ලබා දෙන ශක්තිය ලැබෙන්නේ නැහැ. ඔයාගේ හදවතට, ඔයාගේ හිතට, ඔයාගේ ඇතුළාන්තයට කවදාවත් බොරු කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඒ නිසා අව්‍යාජව ජීවත් වෙන්න ජීවිතේ හැම වෙලාවෙම භාග්‍යවන්ත කරගන්න මේ ශක්තිමය මාර්ගෝපදේශනේ මගේ දරුවෝ හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා මං මගේ දරුවන්ට ප්‍රබලව හදවතින්ම ආශිර්වාද කරනවා. ස්වස්ති සිත.